අදත් ICT ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මං ඔයාලට කලින් වීඩියෝ එකක් ගෙනාවා ඩවුන්ලෝඩ් කරන්න බැරි Zoom recording එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඒකට අපි Google Chrome web browser එකට Zoom easy downloader කියලා පොඩි software එකක් add කරා. හැබැයි ඉතින් දැන් මේ Zoom easy downloader පහසුකම දැන් අපිට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ඇරුණු Zoom recording ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න අපිට දැන් බෑ. ඒකට විසඳුමක් තමයි මං අද කියලා දෙන්නේ. මේකට අපිට ඉන්ටර්නෙට් Samsung web browser එක අපේ ෆෝන් එකේ තියෙන්න ඕන. අපි recording එක කම්පියුටර් එකකින් ඩවුන්ලෝඩ් කරනවා නම් කම්පියුටර් එකෙත් Samsung web browser එක තියෙන්න ඕන. ඊට පස්සේ අපි Zoom link එක Samsung web browser එකෙන් open කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට පුළුවන් Samsung web browser එක open කරලා අපේ Zoom link එක මෙතන paste කරගන්න. ඊට පස්සේ අපේ Zoom recording එක මෙන්න මේ විදිහට open වෙනවා. මේක ඩවුන්ලෝඩ් බටන් එකක් කොහෙවත් අපිට පේන්න නැහැ. ඒ නිසා මේක අපි පොඩ්ඩක් ප්ලේ කරන්න ඕන. ප්ලේ කරාට පස්සේ මෙන්න මේ විදිහට ඊතලයක් තියෙන අයිකන් එකක් අපිට වැටෙනවා. ඒක ක්ලික් කරාම දකුණු පැත්ත උඩින් ටික් තුනක් එහෙම නැත්නම් ඩොට් තුනක් වැටෙනවා. ඒ ඩොට් තුන ක්ලික් කරාට පස්සේ ඩවුන්ලෝඩ් වීඩියෝ එනවා. මේ ඩවුන්ලෝඩ් වීඩියෝ එක ක්ලික් කරාම මෙන්න starting download කියලා අපේ මේ recording එක download වෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට download වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට download ඉවර වුණාට පස්සේ අපේ phone එකේ downloads වලට ගියාට පස්සේ මේ recording එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලේසියෙන්ම අපිට පුළුවන් download කරන්න බැරි ඕනෙම Zoom recording එකක් අපේ ෆෝන් එකට හරි කම්පියුටර් එකට හරි ඩවුන්ලෝඩ් කරලා තියාගෙන පස්සේ වෙලාවක බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ ICT Smart Class YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න.